හලෝ මොකද වෙන්නේ? අපි වෙසක් එකට වෙසක් කූඩුවක් හදන්න යන්නේ අද හරියද? හදන්න යන්නේ ප්ලේන් එකක්. අර උඩින් යන්නේ ඒකක් හරියද? ඉතින් මේ දාන වීඩියෝ එකට කලින් එකක් දාලා තියෙනවා ඒක නැවක් හරියද? අර වතුරේ යන්නේ. ආන් එකක් හදලා දාලා දෙනවා හරියද? අද හදන්න යන්නේ උඩින් යන එක. ඉතින් ඔය කට්ටිය වෙසක් එකට නැවක් වගේ හදන්න බලාපොරොත්තු වෙන බෝට්ටුවක් වගේ හදන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කට්ටියට ඒක ගිහිල්ලවල බල්ලිවල පොඩි අදහසක් ගන්න පුළුවන් කොහොමද මම බෝට්ටුව හැදුවේ කියලා. හරිද? බෝට්ටුවනේ නැව හැදුවේ කොහොමද කියලා. හරිද? ඊට අමතරව නිකන් මු හදලාද කියලා වෙල බලන්න වගේ ආසාවක් තියෙනවා නම් ඒත් ගිහිල්ලා බැලුව හැකි ඒත් වීඩියෝ එක බැලුව හැකි. හරිද? දැන් අද හදන්න යන්නේ ප්ලේන් එක. දැන් ප්ලේන් එකක් කිව්වහම ඇවිල්ලා හිතන්නකො තරුව ඇවිල්ලා කූරු 12යිනේ ඕනේ. ඔය කට්ටිය හිතන්නේ මේකට කූරු කීයක් එයි කියලා. මේකට ඕනේ කූරු 15යි. හරිද? ඉතින් මම හිතන විදිහට සාමාන්‍යයෙන් තරුවක් හදනවට වැඩිය ප්ලේන් එකක් වගේ එකක් හැදුවොත් එහෙම ඒක වටිනවා. මොකද තරුව කියන එක ඇවිල්ලා ඉවර වෙලා ගොඩක් කට්ටිය හදනවා ඒක නිකන් අර හැමතැනම දකින්න තියෙන දේ වුණාට ප්ලේන් එකක් කියන එක සාමාන්‍යයෙන් දකින්න නැහැ. හරිද? ඉතින් මම හදන ටිකක් වෙනස් විදිහට. ඉතින් ඔය කට්ටියට මේක බල්ලි ඉවර වෙලා පොඩි අදහසක් ගන්න පුළුවන් ප්ලේන් එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ පාර වෙසක් එකට උනත් හදන්න බෑ. මේ පාර බැරි වුණා නම් ලබන පාර හරි හැදුවේ හැකියි. හරිද? ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ මොනරු කෑගහන මේ අපි බලමු එහෙනම් මේ කොහොමද වෙසක් කූඩුවේ වැඩ ආරම්භ කරන්න කියලා. හරිද? මම කූරු කපාගෙන ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේකෙන් කොහොමද වෙසක් කූඩුව බැඳගන්නේ කියලා. හරි මේ තියෙන්නේ අපිට දැනට අවශ්‍ය වෙන කූරු සෙට් එක. හරිද? මෙතන තියෙනවා කූරු 12ක්. අපිට තව කූරු 3ක් ඕන වෙනවා. ඒක පසුව ඕන වෙන්නේ. හරිද? ඒතකොට කූරු 15 එහෙම තමයි සෙට් වෙන්නේ. දැන් මෙතන තියෙන කූරු 12යි. මේ එකම සයිස් එකේ දිග කූරු තියෙනවා 8ක්. පොඩි කූරු තියෙනවා 4. එතකොට දැන් මේ ටික මෙතන මේ දිග කූරු ඉස්සරහා තටු දෙකයි බඳයි. පොඩි කූරු ටික තමයි පිටිපස්ස හා තටු දෙක. හරිද? ඉතින් ඔහම තමයි මේකේ කූරු අපි පාවිච්චි කරන්නේ. එතකොට මේකේ කූරු වල දිග කිව්වොත් එහෙම දිග ඇවිල්ලා තියෙනවා මේ කූරු අඩි 3ක්. හරිද? 3ක් කියන්නකො. 3ට අඟල් දෙක 3ක් එහා මෙහා වෙලා ඇති. මෙතන අඩි 3ක් කියන්නකො. එතකොට පිටිපස්ස කූරු ඇවිල්ලා අඩි 2ක් විතර තියෙනවා. එතකොට මේකේ 3න් 2 තමයි අරකේ පොඩි කූර. එතකොට හිතන්න ඔය කට්ටිය ලොකුවට හදන්න ගන්නවා නම් මේක සාමාන්‍යයෙන් මේ බඳ තියෙන ඒ කූරු මේ මෙතන 8ක් තියෙන ඒ සෙට් එක ඔයා කට්ටිය අඩි 6ක් විතර ගන්නවා නම් පිටිපස්ස මේ ප්ලේන් එකේ පිටිපස්ස අතට අඩි 4කට කිට්ටුව ගන්න ඕනේ. 4ක් 3මාරක් ඇතුළත කියන්නකො. ආන් ඒ ගාන විතර තියෙන්න ඕනේ. එතකොට තමයි සාමාන්‍ය ප්ලේන් එකේ හැඩේ ඉන්නේ. දැන් අපි බලමු ප්ලේන් එකේ මූලික සැකිල්ල කොහොමද හදාගන්නේ කියලා. හරිද? මේකෙත් අර තරුව වගේ තමයි. ඒ කියන්නේ හිතන්නකො තරුවෙත් එක පැත්තක් හදා ගන්නවා. අනේ පැති දෙකම හදා ගන්නවා. ඊට පස්සේ ඒ දෙක එකට කරනවා. ඊට පස්සේ මැදින් කුඤ්ඤ ගන්නවානේ. ආන් ඒ වගේ සීන් එකක් තමයි මේකෙත් යන්නේ. අපි බලමු මේකේ මූලික සැකිල්ල කොහොමද හදාගන්නේ කියලා එහෙනම්. මේ තියෙන්නේ අපේ මූලික සැකිල්ල. හරිද? මේක මේ වගේ අපිට දෙකක් ඕන වෙනවා. මේකේ මේ විදිහට තමයි බැඳ ගන්න තියෙන්නේ. දැන් මේක පේනවනේ මේ ඉස්සරහා පැත්ත මේ තටු දෙක, පස්සා තටු දෙක මේ පිටිපස්ස ආයේද. ඉතින් එහෙම තමයි මේක යන්නේ. එතකොට මේක බඳිනකොට අනිවාර්යෙන් මේක එක පැත්තක් උඩ පැත්තකට එන විදිහට, කියන්නේ එක පැත්තක් එන විදිහට බැඳ ගන්න ඕනේ. හිතන්න සුදු පැත්ත දෙනවා නම් සුදු පැත්ත විතරයි උඩ පැත්තට, කහ පැත්ත දෙනවා නම් කහ පැත්ත විතරයි. මොකද දෙපැත්ත මාරුල්ලා තිබ්බොත් එහෙනම් මේ උණපටි නැමෙන්න තියෙනවා මේ මුළු වලින්. එතකොට මේ නැමෙන තැන් වලට අවුල් යනවා මේක පැති මාරු කරලා තිබ්බොත්. ඒ හින්දා අනිවාර්යෙන් එකම පැත්තකට තියලා බැඳ ගන්න. ඉතින් අපි මේ වගේ දෙකක් බැඳගමු වෙනවා. හරිද? හරි එහෙනම් අපිට තියෙන්නේ හාහා පුරා කියලා වල කූඩුව ගැට ගහ ගන්න තමයි. හරිද? මේකේ තැන් වලින් ඉතින් මේ තියලා තියෙන විදිහට ගැට ගහ ගන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි ඔන්න අපේ වෙසක් කූඩුවේ අපි එක පැත්තක් බැඳගෙන ඉවරයි. හරිද? එතකොට දැන් අපිට තියෙන්නේ මේ වගේ තව එක පැත්තක් බැඳ ගන්න තමයි. මේකේ දැන් මේක බැඳ ගන්නකොට මේ එළියට පැනලා තියෙන කූරු තියෙනවානේ මේ පැනලා තියෙන එළියට. ආන් ඒවා එක ගානකට يعني මේ පැත්ත අඟල් 15ක් පැනලා නම් මේ පැත්ත අඟල් 15ක් බහින්න එපා. ඉතින් එතකොට තමයි ඒක තට්ට වුණත් දෙපැත්ත සමාන වෙන්නේ. හරිද? ඉතින් ඒ හින්දා අපි මේක මැන ගන්න ඕනේ. මැනගෙන තමයි ඔය ඔක්කොම බැඳගන්නේ. ඕක අඩි රූලෙන් මැන දඟලන්නත් බෑනේ. ඉතින් ඒ හින්දා මම මැනපු විදිහ නිකමට පෙන්නන්නම්. එතකොට කට්ටිය ලේසියිනේ. කියන්නේ අඩි රූල් අරගෙන කරන්න ඕනේ නැහැ. ඉතින් කට්ටිය මේක කරලා පුරුද්ද තියෙනවා නම් ඉතින් ගේමක් නැති වෙයි. ඉතින් මම මේක මේ කියන්නේ සාමාන්‍යයෙන් අත්දැකීම් අඩු පොඩි ළමයි ඉන්නනේ ඒ වගේ කට්ටියට තමයි. හරිද?
ඉතින් අපි බලමු කොහොමද ඒක මයින්නේ කියලා. එහෙනම් හරියද? දැන් මේක ගැට ගහ ගන්නකොට මේක අපි දැන් මෙහෙම සාමාන්‍ය ඉස්සරොම තියාගත්තනේ. මේක දැන් වෙනසකට වෙලා තියෙන්නේ මේක ගැට ගහගෙන තියෙන එක විතරනේ. ඉතින් ඒක ගැට ගහ ගන්න මේකේ එක පැත්තක් මේ තැන කියලා හිතන්න. මේ මෙතන තමයි අපි ඉස්සරොම ගැට ගහ ගන්න හදන්නේ. හරියද? ඒතකොට මේ ගැන මෙතන මෙහෙම අල්ලගෙන ඉවරලා ගැට ගහ ගන්නවා. ඊට පස්සේ එහාට මෙහාට යන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. මේක ගැට ගහගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි කරන වැඩේ මේ වගේ කෑල්ලක් අරගෙන මේ මෙතන ගැට ගහගත්ත තැන ඉඳන් මෙතෙන්ට කොච්චරක් දුරද කියලා බලාගෙන ඉවර වෙලා ඒක ගන්නවා මේ පැත්තේ දුර. හරියද? ඔය ඒ ගන්න තියෙනවනේ. එහෙම අරගෙන ඉවරලා මෙතන මේ ලීයේ මාක්කයක් දා ගන්නවා. එක්ක නූල එතනින් ගැට ගහ ගන්නවා. හරියද? ඊට පස්සේ ආය අපි මෙතන ඉඳන් මෙතෙන්ට දුර ගන්නවා. ඊට පස්සේ එතන ඉඳන් එතෙන්ට දුර අරගෙන ඒක මෙතෙන්ට ගන්නවා. එතෙන්ට අරගෙන ඉවරලා මෙතන මාක්කයක් දා ගන්නවා. එක්කෝ ඒක හැමම අල්ලගෙන ඉවරලා මෙහෙම කරලා අල්ලගෙන ඉවරලා ඒක වටේ ගැට ගහ ගන්න. ඊට පස්සේ ඒක එහා මෙහා යන්නේ නැහනේ. ඒක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. ඊට පස්සේ මේ කූර ගැට ගහගත්තා වගේ අරක එක පැත්ත එක කූරක් ආය මේ විදිහට ගැට ගහ ගන්න. ඊට පස්සේ දැන් මේකේ කොටුව තියෙනවනේ. ඊට පස්සේ මේන් දැන් එතකොට මේකයි එහා පැත්තේ අයිනම කූර ගැට ගහගෙන තියෙන කියලා හිතන්නකෝ. මේකයි නිදුරු. ආන් මේ දෙක අපි ඉතින් ආයෙම මෙතනින් මේ පැත්ත කෙලින් එන විදිහට වගේ හිතලා ඉවරලා මෙතනින් අරගෙන ඉවරලා ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. ඒකත් එයා එතනින් ඒ ගැට ගැහුවට පස්සේ අර දෙක ඉතින් නිකම්ම මේ පැත්ත එක ලෙවල් එකකට ගත්තාම මේ පැත්ත එනවා. ඉතින් ඒක තමයි මේකේ සරල සිද්ධිය. හරි දැන් අපි මැනගෙන කරගෙන ඔක්කොම කල්ලි වෙලා දැන් අපි එක පැත්තක් හදාගත්තානේ. දැන් අපිට ওই වගේ තව එකක් ඕනේ. හරිද? ඒ වගේම තව එකක් ඕනේ. නැත්තම් එහෙම කූඩුව ඇද්ද කුද ගිහිල්ලා තියෙයි. හරිද? ඒ හින්දා අනිවාර්යෙන් මේ හැදුවා වගේම හැඩේ තියෙන තව එකක් ඕනේ. හරිද? ඉතින් දැන් මම පෙන්නන්නම් මේක තව එකක් ඒ වගේම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මැනලා කරලා ඉවරලා හදන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අර කාලෙත් ඉතුරු කරගන්න එපා. ඒ හින්දා මේ ලේසි විදිහක් මම පෙන්නන්නම්. ඉතින් එතකොට සාමාන්‍ය කාලේ ඉතුරු කරගෙන වැඩේ ඉක්මනට කරන්න පුළුවන්. හරිද? හරි අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. එතකොට හරි දැන් මේ තියෙන අපි බැඳගත්ත සැකිල්ලනේ. අපි ඉස්සරවම කරන්න ඕනේ මේකේ මේ පැත්තට එන කූර මේ විදිහට තියාගන්නවා. හරිද? ඊට පස්සේ මේකේ අනිත් කූර තියෙනවනේ මේක මේකට එන කූර ආන් ඒ කූරත් මේ ගානට තියාගන්නවා. හරිද? ඊට පස්සේ මේකත් මේ ගානට අරගෙන මෙන්න මෙහෙම ඒ දුර ප්‍රමාණය අරගෙන ඉවර වෙලා මේ මෙතන මෙහෙම කරලා වෙලා මේ මෙතෙන්ට එන විදිහට හරියටම ගැට ගහ ගන්නවා. හරිද? ඊට පස්සේ ඒක එතන එහෙම වෙච්චාම ආයෙම මේ විදිහට එතෙන්ට සෙට් වෙන විදිහට තියලා ඉවරලා ආයෙම අනිත් කූර අරගෙන ඉවරලා ඒක ගානට මේ මෙහෙම කරලා ඉවරලා ගන්න තියෙන. මේකත් මෙහෙම කරලා වෙලා අරගෙන ඉවරලා එතන ගැට ගහ ගන්න. එහෙම හැම තැනකම මේ ඒ විදිහට තිය බල ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. ආය තව සීන් එකක් තියෙනවා මේකේ මේ අනිවාර්යෙන් මේ කහ පාට පැත්ත තියෙනවනේ. ඒ පැත්ත එළියට හිටින විදිහට ගන්න. ඒ කියන්නේ අපි මේක කූඩු අනිවාර්යෙන් බඳිනවා නම් මේක නැමෙන කූඩුවක් නම් අනිවාර්යෙන් මේ කහ පැත්ත තමයි එළියට තියාගන්නේ. එතකොට දැන් මේක මේ පැත්තට තමයි පහසුවෙන් හයිය තියෙන විදිහට නැමෙන්නේ. හරිද? මේ පැත්තට නැමෙන්න ගියොත් එහෙම මේක කැඩෙන්න අනම්මනම් වෙන්න බලනවා. මේ පැත්තට මේ ඕන තරම් නමන්න පුළුවන් රවුමක් වුණත් හදාගන්න පුළුවන්. ඒ හින්දා නැමෙන කූඩු අනිවාර්යෙන් කහ පැත්ත එළියට එන විදිහට තමයි අපි වැඳ ගන්න ඕනේ. හරි එහෙනම් අපි ඒකත් බැඳගමු. හරිද? ඔන්න අපි දැන් පැදි දෙකම හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ මුළු සේරම එකට අල්ලලා ඉවරලා ගැට ගහ ගන්න. මම ඒක පෙන්නන්නම්. හරිද? හරි දැන් අපිට කරන්න තියෙන්නේ මේ කූරු හැම එකම මෙහෙම කරලා එකට අල්ලලා ගැට ගන්න. හරිද? මෙහෙම කරලා එකට ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. දැන් මේකේ සමහර කූරු මෙහෙම හයි ඇති. දැන් මෙතන ටිකක් දුර අඩුයිනේ. මේ කූර හරියට සුද්ධ කරත් නැහැ වගේ. එහෙම ඒවා මේ එක්ක මෙතනින් සුද්ධ කරලා ගන්න. එහෙම නැත්නම් මෙහෙම කරලා නමල ඉවර වෙලා මෙහෙම මේ හැඩේ පොඩ්ඩක් කොහොමම නමල ඉවරලා එකට කරලා ගැට ගැව්වා ගියාම. හරිද? ඒක නමපුවාම මේ ඒ හැඩේ එන විදිහට ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. හරි අපි එහෙනම් ඒකත් කරලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරිද? හරි ඔන්න අපි මුළු ටික ගැට ගහගෙන ඉවරයි. දැන් මේක අපිට තියෙන්නේ එහා පැත්තේ අර තියෙන එක මේ පැත්තේ උඩින් ඔහම එකට එකක් උඩින් තියලා ඉවරලා මේ මුළු ටික සේරම අරකේ මුල්ලයි මේකේ මුල්ල ඔහමම මුළු ටික ගැට ගහගෙන යන්න තමයි තියෙන්නේ. හරිද? දැන් එතකොට මම එහා පැත්තේ එකේ මේ ඔළුව පැත්තයි පිටිපස්ස මේ පිටිපස්ස පැත්තයි එකට කරලා ගැට ගැහුවේ නැහැ. හේතුව දැන් මේකේ මේ පෙති නෙවෙයි තටු හතර තියෙනවා නේ. තටු හතර ගැට ගැහුවට පස්සේ කූඩුවේ හැඩේ එනවා. හරිද? ඊට පස්සේ දැන් එහා පැත්තේ දැන් මේකෙත් මුළු ගැට ගහගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් එහා පැත්තේ එකේ මේ පිටිපස්සයි ඉස්සරහා පැත්තයි මේ අර
යට තියෙන එකට නමල ඉවරලා අවශ්‍ය හැඩේන විදිහට ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. එතකොට අර ඇද කුද තියෙනවා නම් ඒවා මකාගෙන වැඩේ කරාගෙන යන්න පුළුවන්. හරි දැන් අපිට තියෙන්නේ මේකේ මුළු ටික ගැට ගහගෙන යන්න තමයි. ආයි බලමු මුළු ටික ගැට ගහුවට පස්සේ වෙසක් කූඩුව මේ ප්ලේන් එකක් වගේ ඇවිල්ලා තියෙද කියලා. හරිද? හරි එහෙනම් අපි ගැට ගහගෙන බලමු මොකද වෙන්නේ කියලා. හරි දැන් අපි අපේ කූඩුවේ මුළු සේරම ටික ගැට ගහගෙන ඉවරයි. හරිද? දැන් තියෙන්නේ මම අර අන්තිමේට ඕන වෙනවා කිව්වනේ කූරු තුන. ආන් ඒ තුන ගැට ගහ ගන්න. හරිද? ඒ කූරු තුන තමයි අර තියෙන්නේ ඒක ඇවිල්ලා ආන් අර පිටිපස්සහා මුල්ලෙන් උඩට බඳින්න ඕන. අර ප්ලේන් වල තියෙන්නේ උඩට පිටිපස්සෙන් උඩට කෑල්ල. අර ප්ලේන් වල හරවන සීන් එක තියෙන්නේ ඒකනේ. ආන් ඒක තමයි දැන් අපිට බැඳ ගන්න තියෙන්නේ. හරිද? ඒක බැඳගත්තාම අපේ කූඩුවේ වැඩ ටික සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ අලවන්න. ඊට පස්සේ අලවල එල්ලන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් අපි බලමු මේකත් බැඳගත්තට පස්සේ කූඩුව කොහොමද තියෙන්නේ කියලා. ඒක මම ඊට පස්සේ පෙන්නන්නම් කූඩුව. හරිද? ඔන්න අපේ ප්ලේන් එකේ වැඩේ 100% ඉවරයි. හරිද? දැන් තියන්නේ අලවන්න විතරනේ. දැන් මම පෙන්නන්නම් මේ ප්ලේන් එක කොහොමද තියෙන්නේ කියලා. හරිද? හරි මේ තියෙන්නේ අපි හදාගත්ත ප්ලේන් එක. හරිද? මේක ඇවිල්ලා වෙලා සාමාන්‍ය ප්ලේන් එක හැඩයක් තියනවා කියලා ඉවරලා මම හිතනවා. ඒ කියන්නේ මේක තමයි ලේසියෙන්ම හදන්න පුළුවන්. ලොකු මහන්සියක් නොවි හදන්න පුළුවන්. පොඩි ළමයිටවත් හදන්න පුළුවන් ප්ලේන් එක මේක තමයි. හරිද? ඉතින් මීට වැඩිය ඇඩ්වාන්ස් විදිහට ඒ කියන්නේ මෙහෙම රවුම් බැඳ ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා දැන් අපි පැති දෙකක් හදාගත්තානේ එකම වගේ. ඒ කියන්නේ උඩ පැත්තයි යට පැත්තයි. ඒ ටික ඊට පස්සේ මුළු ටික ගැට ගැහුවා. ඒ කියන්නේ තරුව වගේනේ මේක හැදුවේ. එහෙම නැතුව මුලින් ඉඳන් රවුමෙන් රවුව බැඳ ඒක වගේන් උණපටි හොම යව ඒක හදන්න පුළුවන් ප්ලේන් එකක් වගේම. හරිද? එහෙම නැතුව නිකන් අර දෙපැත්තක් බැඳගෙන ඉවරලා මේ මුළු ගැට ගහලා ඉවරලා හදන්න පුළුවන් ලේසිම ප්ලේන් එක මේක තමයි. අපි බලමු ලබන පාරවත් ඉතින් මේ විදිහට ඇඩ්වාන්ස් විදිහකට නිකන් හදන්න අමාරු විදිහකට නිකන් හෙන්න සුපිරි හැඩයක් එන විදිහට ප්ලේන් එකක් හදන්න. මොකද මේ පාර වෙසක් එකට මේ තව තපස් දෙක තුනයිනේ තියෙන්නේ. එතකොට මට වෙලාව මදි මේ වගේ තව. ඒ කියන්නේ දැන් මේක හැදුවනේ. ආයේ මේ ප්ලේන් එකක් තව මේ අවුරුද්දේ වැඩක් නැහැ. ඒ කියන්නේ මේ වෙසක් එකට වැඩක් නැහැ. ඊට පස්සේ ලබන වෙසක් එකට වගේ මීට වඩා ඇඩ්වාන්ස් විදිහට හදන්න අපි බලමු. හරිද? ඉතින් දැන් මම මේක අලවන වීඩියෝ නම් මම තේරුම් ගන්න නැහැ. ඉතින් අලවලා හැමෝටම අලවන්න පුළුවන්. ගම් ගෑව කැපුවා ඔය ටිකනේ තියෙන්නේ. ඉතින් ඒක වැඩක් නැහැ නේ. මම මේක ඇලවුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා අන්තිමේට විනාඩියක දෙකක මේ වීඩියෝ ටිකක් දාන්නම්. ඉතින් අලවලා එල්ලලා තියෙන විදිය. හරි එහෙනම් තව වැඩකින් සෙට් වෙමු. බයි.